තංගල්ල දුෂ්‍යාපාදිත විශේෂ පාසල කියලා. එතකොට දුෂ්‍යාපාදිත කියනකොට අපි දන්නවා පේන්නේ නැහැ කියන්නේ. හැබැයි මගේ විශ්වාසය තමයි දෙනෙත් පෙනෙන අපට වැඩිය ඔවුන්ට තව කෙනෙකුගේ හදවත ස්පර්ශ කරන්නට තිබෙන හැකියාව අපට වඩා 100,000 ගුණයකින් වැඩි. ඔබට කෙනෙකු හඳුනා ගැනීමට නොහැකිනම් අපේ පාසලේ දුෂ්‍යාපාදිත දරුවෙක් එක්ක යන්න ගිහිල්ලා ඔහුට හෝ ඇයට කියන්න ඒ කියන කෙනා කවුරුන්ද කියලා හඳුන්වා දෙන්නට කියලා. වචනයක් දෙකක් කතා කළ පමණින් ඔවුන්ට පුළුවන් තව කෙනෙකුගේ හදවත ස්පර්ශ කරන්න. දැස් පෙනෙන අපි මේ ලෝකෙ රැවටෙන තරම් දැස් පෙනෙන අපි මිනිස්සු අපිව රවටන තරම් දැස් පෙනෙන අපි මිනිස්සු අපිව මුලාවට පත් කරන තරම් කියලා වචන වලින් නිම කරන්නට බැරි තරම්. හැබැයි දැස් නොපෙනුනත් මේ ලෝකයේ සියල්ල හදවත ඇතුලේ දකින්නට හැකියාව තියෙන්නේ දුෂ්‍යාපාදිත කෙනෙකුට. මම හිතන්නේ එය ඔවුන්ලගේ වාසනාවක් කියලා. අපට හිතුණද ඒ අවාසනාවක් කියා නැත. ඒ ඔවුන්ලගේ වාසනාවක් විය හැකි. මොකද මේ සසර ගමනේ තියෙන දුක්ඛිත බව නුවණින් දකින්නට හැකි එකම පිරිස ඔවුන් නිසා. ඒ ඔවුන්ගේ පාසල වෙනුවෙන් ආදි ශිෂ්‍යයන් එකතු වෙලා ඒ වගේම ගුරුවරුන්ගේ සහයෝගයෙන් මේ ප්‍රසංගය සූදානම් කරනවා. දැන් බොහෝ කාලයක් තිස්සේ කලාකරුවන් ගෙන්නමින් ඔවුන්ට ආරාධනා කරමින් දවස් දෙක තුනක් තිස්සේ පුරුදු පුහුණු වෙමින් මේ දෙවන්ත කටයුත්ත ලෑස්ති කරනවා. හැබැයි දැස් පෙනෙන බොහෝ මිනිසුන් මෙය දකින්නට වාසනාව උදා කරගත්තේ නැහැ. එය අපේ වත්මන් මිනිසාගේ හදවත තුළ තිබෙන කලාකාමී බව කියා පාන්නට එක සාක්ෂියක් විතරයි. හැබැයි අප කවදාවත් කොතනකදීවත් නැවතෙන පිරිසක් නොමන වග කියමින් ආරම්භමට අවසර අපේ මියසිලාවේ අපේ දුෂ්‍යාපාදිත පාසලේ දරුවන්ට පාසල වෙනුවෙන් අනුග්‍රහකත්වයට ඒ වගේම පාසලේ සංගීත භාණ්ඩ මිලදී ගැනීමට ඒ වගේම මේ පාසලේ පවතින ශබ්ද විකාශන යන්ත්‍රවල තියෙන අඩුපාඩු ටික පියවගන්න ඒ මහා උත්කෘෂ්ඨ උත්තුංග ක්‍රියාව ඒ සිතුවිල්ල සිත්ති දරන් අනේ අපේ දරුවෝ ටික ගුරුවරු ටික ආදි ශිෂ්‍යයෝ ටික එකතු වෙලා මෙතෙන්ට වැඩි සූදානම් කරේ. එහෙමනම් මේ සියල්ලටම ආලෝකයේ එක්කාසු කරමින් අපේ වැඩේ ආරම්භ කරන්නයි සූදානම්. පොල්තෙල් පහන් ප්‍රදීපයන් ඒකාලෝක කිරීමක් සමගින් එකතු වන්නට මගේ ගෞරවනීය ආරාධනය පොළොන්නරුව දෘෂ්ටි උන්නත විශේෂ පාසලේ විදුහල්පතිනි වල්ලි බුල්ජන්ස් මහත්මියනි ඔබතුමියට එවැගේම නියෝජ්‍ය විදුහල්පති ඩීචි කුලරත්න මහත්මයාණනි ඔබතුමන්ට එවැගේම තමයි ව්‍යාපාරික ජානක සමන් කුමාර මහත්මයාණනි ඔබතුමන්ට එවැගේම ආචාර්ය මණ්ඩල නියෝජනය කරමින් අපේ ආචාර්ය මණ්ඩලයේ ගුරු බවතෙක්කෝ ගුරුතුමියවට එවැගේමයි දෙමව්පියන්ගෙන් කෙනෙකුට සහ පාසලේ ආදීශ දරුවෙකුට ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන් දුව පොල්තෙල් පහන් ප්‍රදීප ඒකාලෝක කිරීමත් සමගින් එක්කාසු වන්නට කියලා.